2001 වෙනි ප්‍රශ්නේ. මේ වගේ කේතුවක හැඩයේ තියෙන භාජනයක වස්තුවක් තිරස් වෘත්තයක චලිතයක යෙදෙනවා. දැන් අපි දන්නවා වෘත්ත චලිතයක යෙදෙනවා නම් අනිවාර්යයෙන්ම කේන්ද්‍රය පැත්තට බලයක් තියෙන්න ඕනේ. ඒ තියෙන බලයට අපි කියනවා කේන්ද්‍ර අභිසාරී බලය. හැබැයි කේන්ද්‍ර අභිසාරී බලයයි කියලා ඒකම තියාගෙන ඉන්නේ නැහැ. මොකක් හරි දෙයක් හින්දා තමයි මේ කේන්ද්‍ර අභිසාරී බලය ඇති වෙන්නේ. උදාහරණයක් දැන් හිතන්න මෙයා මෙතන ඉන්නවා නම් අපි දන්නවා මොනවා වුණත් බර තියෙන්න ඕනේ. ආයේ බර නැති වෙන්න බෑ. ඒ වගේ මේ පෘෂ්ඨයට ස්පර්ශ වෙලා තියෙන හින්දා අභිලම්බ ප්‍රතික්‍රියාවක් එනවා. අපි තිරස් වෘත්තයේදී දන්නවා මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ සංරචකයක් තමයි කේන්ද්‍රයේ පැත්තට ඇවිල්ලා කේන්ද්‍රාභිසාරී බලය හදන්නේ. හැම වෙලේම එතකොට කේන්ද්‍රාභිසාරී බලය හදන්නේ මෙන්න මෙයාගේ සංරචකයක්. එතකොට මෙතන තියෙන්න ඕනේ කේන්ද්‍රාභිසාරී බලය හදන මේ සංරචකය. එතකොට මෙයාගේ උඩ අතට තියෙන සංරචකයෙන් තමයි මෙන්න මේ බර බැලන්ස් කරගන්නේ. එහෙම වුණාට පස්සේ තමයි මේ අතර තියෙන බල ටික බැලන්ස් කරගෙන මේ පැත්තට බලයක් හදාගෙන මෙයා වෘත්ත චලිතයක යෙදෙන්නේ. එතකොට මේකේ තියෙන්න පුළුවන් වස්තුවේ බරයි අභිලම්බ ප්‍රතික්‍රියාවයි විතරයි. ඔන්න ඕක තමයි මෙයාට උත්තරේ වෙන්නේ. එතකොට මෙයාට උත්තරේ 2 වෙනවා.